Hello guys. අද අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ Broad brand එකේ DTS 1990 කියන iKaraoke box එක. හරි අපි වීඩියෝ එකට යන කලින් ඔයාලට මතක් කරනවා අපි subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින් මේ කවර් එක අයින් කරගමු. ඔයාලට මේ බොක්ස් එකේ මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ ස්පීකර් එකේ තියෙන ෆීචර්ස් ටික ඔයාලට මෙතන මුලින්ම තියෙන්නේ වයර්ලස් ෆීචර් එක. ඒක කියන්නේ ඔයාලට වයර් එකක් භාවිත කරන්නේ නැතුව ඕනම ඔඩියෝ ප්ලේයර් එකකට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට AUX port එක තියෙනවා 3.5mm AUX port එකේ ඔයාලට මේකට ඔඩියෝ එක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙයාට මයික් එක ගැන සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔයාලට USB එකන ෆෝන් එකට දාන පොඩි චිප් කාඩ් එකනොත් ඔයාලට මේක මියුසික් ප්ලේ කරන්න පුළුවන්. ලයිට් සිස්ටම් එක ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔයාලට මේ ස්පීකර් එකටම ගිටාර් එකත් කනෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ ස්පීකර් එකේ සයිස් එක වගේ දේවල් මේ පැත්තේ බලා ගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ අනිත් පැත්තේ යටින්ම බලා ගන්න පුළුවන් මේ ස්පීකර් එක බොක්ස් එකත් එක්ක ගත්තොත් කිලෝ 11ක් බරයි. නැත්නම් ඔයාලට ස්පීකර් එක විතරක් එළියට ගත්තම ස්පීකර් එක කිලෝ 9ක් බරයි කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් ස්පීකර් එකේ ඔන් කරාම තියෙන ෆොටෝ එකක් ඉස්සරහට දාලා තියෙනවා. බොක්ස් එකේ ඉස්සරහ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක ඕපන් කරාම මුලින් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ charging cable එක ඇවිල්ලා තියෙනවා ස්පීකර් එකේ. ඊට පස්සේ user manual එක ඇවිල්ලා තියෙනවා. අපේ ඒත් එක්කම remote එක බලා ගන්න පුළුවන්. ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔයාලට මේ ස්පීකර් එකට මයික් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මයික් කවර්ස් දෙකකුත් ඒකටම හම්බෙලා තියෙනවා. අපි මේක අයින් කරලා JBL එක එළියට ගමු. මේ විදිහට තමයි JBL එක බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි මේක එළියට අරන් බලමු. ඔයාලට මේ JBL පොඩි කවර් එක අයින් කරාට පස්සේ මේ විදිහට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ස්පීකර් එකේ මෙතන බලා ගන්න පුළුවන් අඟල් 8 වූෆර්ස් දෙකක් මෙතන බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට බෆල් දෙක දෙපැත්තේ ලයිට් බාර් දෙකක් තියෙන බලා ගන්න පුළුවන්. හරි ඔයාලට මේ බෆල් එකේ control panel එක ගැන කතා කරොත් හරි ඔයාලට මෙතනින් මේකේ power switch එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට මේක charge කරන DC 5 volt jack එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට guitar input එක බලා ගන්න පුළුවන්. මෙතනින් මේ පෝට් දෙකෙන් ඔයාලට වයර්ඩ් මයික් දෙකක් වුණත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතන ඔයාලට AUX කේබල් එක ගහන පෝට් එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට USB කනෙක්ට් කරන USB jack එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට TF card jack එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට ලොකු වීල් දෙකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වීල් එකෙන් මේ හරි ඔයාලට මේක ලොකු වීල් දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පැත්තේ තියෙන වීල් එකෙන් මේකට හම්බෙන වයර්ලස් මයික් දෙකේ වොලියුම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම මේ හරි ඔයාලට මේ පැත්තේ වීල් එකෙන් මේ ස්පීකර් එකේ වොලියුම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරි අපි මේකේ බටන් ගැන කතා කරොත් මෙතනින් ඔයාලට මේකේ මොඩ් වෙනස් කරගන්න තියෙන බටන් එක බලා ගන්න පුළුවන්. මේ ස්විච් තුන ඔයාලට සින්දුවක් අහද්දී ඉස්සරහට පස්සට වගේම පෝස් කරගන්න තියෙන බටන් ටික තමයි මේ. මෙතනින් ඔයාලට ලයිට් කන්ට්‍රෝල් බටන් එක බලා ගන්න පුළුවන්. මේ බටන් එකෙන් ඔයාලට මේ වගේ තව ස්පීකරයක් තියෙනවා නම් TWS ෆන්ක්ෂන් එක හරහා ඒ ස්පීකර් රේට් මේ ස්පීකර් දෙකම එකට කනෙක්ට් කරලා දෙකෙන් එකවර සින්දුව ඇහිීමේ පහසුකම තියෙනවා. මෙතනින් ඔයාලට සින්දුවක් යන වෙලාවට ඒ සින්දුව මියුට් කර ගැනීමේ පහසුකම තියෙනවා. මේ බටන් එකෙන් වෙන්නේ ඔයාලා මයික් එකෙන් සින්දුවක් කියද්දී අපිට ඕන වොයිස් එකකට මේ බටන් එක හරහා අපේ වොයිස් එක චේන්ජ් කරගන්න පුළුවන්. හරි දැන් අපි මේ ස්පීකර් එක පවර් කරලා බලමු. Power on. Live mode. ඔයාලට මේ ස්පීකර් එක පවර් වුණාට පස්සේ මේ විදිහට ලස්සන RGB ලයිට් සෙටප් එකක් බලා ගන්න පුළුවන්. හරි අපි මේ වීඩියෝ එකේ අවසානට මේකට තවත් ස්පීකරයක් කනෙක්ට් කරලා ඩුවෝ මෝඩ් එකකින් සින්දුවක් ප්ලේ කරන මියුසික් ට්‍රැක් එකක් දාලා තියන්නම්. ඔයාලට මේ ජාතියෙම මේ මොඩල් එකේම තව ස්පීකර් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේකේ එන TWS පහසුකම යටතේ
ඒ ස්පීකර් එකත් මේකට කනෙක්ට් කරලා ඒ ස්පීකර් දෙකෙන් මේ එකම සින්දු එක වෙලාවෙ අහන්න. ඉතින් අපි බලමු තව ස්පීකර් එකක් ගෙනල්ලා මේ જાතියෙම අපි කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා. අපි කනෙක්ට් කරගන්න මුලින්ම මෙන්න මේ එක ස්පීකර් එකක මේ BT කියන බටන් එක ඔබාගෙන ඉන්න ඕන. Dual mode pairing. ඊට පස්සේ ඔයාලා ඊළඟ ස්පීකර් එකෙත් ඒ බටන් එක ඔබාගෙන ඉන්න. Dual mode pairing. ඊට පස්සේ ඔයාලා එක ස්පීකර් එකක තියෙන මේ මොඩ් කියන බටන් එක ඔබාගෙන ඉන්න ඕන. Left check. හරි දැන් මේ ස්පීකර්ස් දෙක කපල් මොඩ් එකෙන් කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේන් ස්පීකර් එකේ ශබ්දය අඩු වැඩි කරනකොට ඒක අනිත් ස්පීකර් එකේ ලයිට් වෙලත් ඒක වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන මේ මේන් ස්පීකර් එකෙන් මේ බෆර් දෙකේම කලර්ස් එකපාර වෙනස් කරගන්නත් පුළුවන්. අපි බලමු දැන් මේ මේන් ස්පීකර් එකට USB එක කනෙක්ට් කරලා මේකේ සවුන්ඩ් එක කොහොමද කියලා. අද අපේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ subscribe කරලා subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.